මට ඒක මුලින් කියන්න බැරි වුණා. ඒ හිමීට අරයන්. පින්නතුනේ මම දැන් පන්සල් වල ධර්ම දේශනා ගන්නකොට කියනවා මම කොහොමද ගෙවල් වලට වඩින්නේ නැහැ. ලොකුකමකට එහෙම නෙමෙයි හොඳේ. ඉතින් කොහේ පහදන්නද? ටිකක් ඉඩ තියෙන තැනක ගන්න කියලා. ඒ මොකද මිනිස්සු තෙරපෙනවා. ඕන් ඉතින් ඉඩ තියෙන තැනක ගත්තත් ඔච්චරයි. පින්නතුනේ අද දවසට මම ලක්ෂ 1.5කට වැඩියෙන් පිරිසකට බණ කියලා තියෙනවා. පෙරේද පළමුද දවස් දෙකේ ලක්ෂ 2කට විතර බණ කියනවා. නුවරඑළිය 60000ක් විතර බණ අහන්න ඇවිල්ලා. පින්නතුනේ වැස්සේ නැත්තම් මොකක්ද මේ ධර්මයේ ආශ්චර්ය පින්නතුනේ. පැත්තෝ හිතනවාද සම්බුද්ධ ශාසනය විනාශ වෙයි කියලා? මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මේ තරුණ පරම්පරාව මේ අම්මලා තාත්තලා මෙහෙම රොද බැඳලා පොදි බැඳලා හැමෝගෙම සිතුවිල්ල මොකද්ද? බණහන එක. බුදුහාමුදුරෝ දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තුල ධර්මයේ තියෙන්නේ පවතින්නේ කොයි තාක්කල්ද? ඒ තාක්කල් සම්බුද්ධ ශාසනය පවතිනවා පිණුතුනේ. වඳුරව මේ ක්‍රීඩාංගණයට වෙයි වෙලාවක මීට කලින් මෙච්චර පිරිසක් එක්කව වෙලා දෙනවද? මට අද මතුගමින් කියනවා හාමුදුරුවනේ මතුගම ඉතිහාසෙම ජනාධිපතිවරු ඇවිල්ලා තියෙනවා. සංගීත කණ්ඩායම් ඇටැක් ෂෝ ගහලා තියෙනවා. කවදාවත් ඔය ග්‍රවුන්ඩ් එක පිරුන්නේ නැහැ කියලා. තප්ප වැස්සේ මිනිස්සු බනහනවා. මිනිස්සුන්ට පවුපින් අඳුර ගන්න ඕනේ. එනිසා මම ඔයත් අර ගම ගෙදර ඉන්නකොට නිරන්තරයෙන් වෙන අකුසල් ටිකක් තමයි ඔය කටින්දා වෙන ටිකක් කිව්වේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්නත් එපා. කුණු හරපෙන්වත් බයින්න එපා.